සුබ දවසක් ඔයාලා හැම කෙනෙකුටම. ඉතින් thumbnail එකේ දැක්ක විදිහට අද අපි කතා කරන්න යන්නේ ඩයිනෝසර් ලෝකේ රජුරු ගැන. එයා තමයි T-Rex නැත්නම් Tyrannosaurus Rex. ඉතින් අපි කතා කරමු මේ T-Rex කියන්නේ කවුද කියලා. T-Rex නොහොත් Tyrannosaurus Rex යනු Jurassic Park චිත්‍රපට මාලාව හරහා ලොකු කුඩා සෑම අයෙකුගේම සිත් තුළ තදින් සටහන් වූ ඩයිනෝසරයෙකි. Jurassic Park චිත්‍රපට මාලාවේ T-Rex ගෙන් ඔබට ගොස් පුරාවිද්‍යාඥයන් සහ විද්‍යාඥයන් විසින් තහවුරු කරගන්නා ලද කරුණු කිහිපයක් පිළිබඳව අද අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එකතුලා ඉන්න මේ රස පිරුණු කතාබහත් එක්ක T-Rex ගේ පෙනීමේ හැකියාව. Jurassic Park චිත්‍රපටයේ සිටින T-Rex ඩයිනෝසරයන්ගේ පෙනීමේ හැකියාව සාමාන්‍ය පෙනීමකට වඩා වෙනස් මුහුණුවරකින් යුක්ත වේ. Jurassic Park චිත්‍රපට මාලාවේ තාප සහ උෂ්ණත්ව වර්ණ පමණක් වෙන්න ඔවුන්ගේ ඇසට චලනය නොවන වස්තුන් දර්ශනය නොවේ. Jurassic Park 1 චිත්‍රපටයේ ආචාර්ය ඇලන් ග්‍රාන්ට් සහ ලෙක්ස් T-Rexෙන් බේරීම සඳහා චලනය නොවී ගල් ගැසීමේ සිටීමේ දර්ශනය මීට කදිම නිදසුනක් ලෙස දැක්විය හැකිය. නමුත් T-Rex හිස් කබල්වල හැඩය, ඇස් කුහරවල පිහිටීම, නාස් කුහර සහ ඇස් කුහර අතර දුර ප්‍රමාණය, නාල ආශ්‍රිත වසර ගණනාවක් පරීක්ෂණ කළ විද්‍යාඥයන්ගේ නිරීක්ෂණ සහ නිගමන වාර්තා අනුව සැබෑ T-Rex ඩයිනෝසරයෙකුගේ පෙනීමේ හැකියාව වඩාත් තියුණු මට්ටමක පැවතුණු බව දක්වා තිබේ. විද්‍යාඥයන්ගේ පරීක්ෂණ වලට අනුව සැබෑ T-Rex ඩයිනෝසරයෙකුගේ ඇස් බෝල Jurassic Park චිත්‍රපටයේ T-Rex ඩයිනෝසරයන්ගේ ඇස් බෝල වලට සාපේක්ෂව විශාල වන බව, සැබෑ T-Rex ඩයිනෝසරයෙකුගේ පෙනීමේ ශක්තිය උකුස්තන්ගේ පෙනීමේ ශක්තියට වඩා අධික වන බවත්, රාජාලියෙකුගේ පෙනීමේ ශක්තියද අභිබවා ගමන් කරන බවත්, මිනිසෙකුගේ පෙනීමේ ශක්තිය මෙන් 13 ගුණයක් විශාල වන බවත්, තැනිතලාවකදී කිලෝමීටර් 6ක දුරක් පැහැදිලිව දර්ශනය වන බවත් මේ වන විට තහවුරු කරගෙන තිබේ. T-Rex ඩයිනෝසරයාගේ ඇටකටු මදක් ගැඹුරට හැරීමට ලක් කර තියුණු අන්වීක්ෂ ඔත්තේ අධ්‍යයනය කළ ලද විද්‍යාඥයන් T-Rex ඩයිනෝසරයාගේ වර්ණක සොයා ගැනීමට සමත් වූවායි. එම වර්ණක අධ්‍යයන ඔස්සේ විද්‍යාඥයන් T-Rex ඩයිනෝසරයන්ගේ සම කළු හෝ දුඹුරුලා හෝ පැහැති තීර වලින් යුක්ත වූ බවට, T-Rex ඩයිනෝසරයාගේ ඇයි බැම ආශ්‍රිත ප්‍රදේශ තැඹිලි පැහැති බවත්, ශරීර උෂ්ණත්වය පාලනය කිරීම සඳහා හිසේ සිට පිට ප්‍රදේශය දක්වා කුරුළු පිහාටු වලට මදක් සමාන වූ රෝම කූම තිබී ඇති බවත් හෙළිදරව් කර ඇත. එම තොරතුරු අනුව මෙම වීඩියෝයේ අපි පළ කරන ඡායාරූප සැබෑ T-Rex ඩයිනෝසරයෙකුගේ පෙනුමට බොහෝ දුරට මේ වෙනට සමාන වේ. මේ වන විට එළි දක්වා තිබෙන Jurassic Park චිත්‍රපට අතරින් අවසාන කොටස හැර අන් සියලුම කොටස් වල T-Rex ඩයිනෝසරයෙක් මිනිසුන්ව ලුහුබදින කොටස් අන්තර්ගත කර තිබෙන අතර එම ලුහුබැදීමට ලක් වූ සෑම මිනිසෙකුම T-Rex ඩයිනෝසරයන්ගෙන් බේරිණි. T-Rex ඩයිනෝසරයෙකුගේ බර කිලෝ 15000ක් පමණ වන බවත්, එවැනි අධික බරක් ඇති සත්වයෙකුට මිනිසෙකුගේ වේගය අභිබවා යා නොහැකි බවත් අතීත විද්‍යාඥයන් අතරින් මතයක් විය. නමුත් වර්තමාන විද්‍යාඥයන් ගණනය කිරීම ඔස්සේ ලබාගත් වාර්තාව අනුව T-Rex ඩයිනෝසරයෙකුට මිනිසෙකුගේ වේගය අභිබවා යාමේ හැකියාව තිබී ඇත. Jurassic Park ප්‍රධාන චිත්‍රපට පෙළේ සිටින T-Rex ඩයිනෝසරයන්ගේ ශබ්දය නිර්මාණය කර තිබෙන්නේ කුඩා අලි පැටවෙකුට සහ කුටි කෑ ගහන සහ කිඹුලෙකු සහ බලු පැටවෙකු ගොරවන ශබ්ද මිශ්‍ර කිරීමෙන්. T-Rex හිස්කබල්, ශබ්දනාල, කට ප්‍රදේශවල ආශ්‍රිතව T-Rex ඩයිනෝසරයන්ගේ කටහඬ සහ ශබ්දය පිළිබඳව වසර ගණනාවක් පරීක්ෂණ කරන ලද විද්‍යාඥයන් වසර මිලියන 66කට පමණ පසුව සැබෑ T-Rex ඩයිනෝසරයෙකුගේ ශබ්දය නැවත ප්‍රතිනිර්මාණය කිරීමට සමත් වූවායි. ඒ අනුව සැබෑ T-Rex ඩයිනෝසරයෙකුගේ ශබ්දය Jurassic Park චිත්‍රපට මාලාවේ සිටින T-Rex ඩයිනෝසරයන්ගේ ශබ්දයට වඩා ඉතාමත් අවම බව තහවුරු වූ අතර, සැබෑ T-Rex ඩයිනෝසරයන්ගේ මුඛය Jurassic Park චිත්‍රපටයේ සිටින T-Rex ඩයිනෝසරයන්ගේ මුඛයේසේ පුළුල්ව ඉවර නොවන බවද හෙළිවිය. ක්‍රිටේසස් යුගයේ අගභාගයේ මිහිතලය සිය අනසකට යටත් කරගෙන සිටි Tyrannosaurus Rex මෙම ඩයිනෝසර් විශේෂය තුළ සංවේදී පැටිකඩක් තිබී ඇති බව විද්‍යාඥයෝ පවසති. මිනිස් ඇඟිලිතුරු තරමට Tyrannosaurusගේ මුව ප්‍රදේශය ස්පර්ශයට සංවේදී වන බව ඇමරිකානු විද්‍යාඥයන් විසින් නිගමනය කරනු ලැබ ඇති අතර, අඩි 20 උස ඇති Tyrannosaurusගේ සංවාස කාලය සාර්ථක කර ගැනීම සඳහා මුව ප්‍රදේශ ආශ්‍රිත සමය සංවේදීතාවය උපකාරී වන්නට ඇති බවත්, සංවාසයට පෙර ඔවුන් එකිනෙකාගේ මුව ප්‍රදේශ ස්පර්ශ කර ගනිමින් ඊට සූදානම් වන්නට ඇති බවත් විද්‍යාඥයන්ගේ මතය වී තිබේ.
ඊට පස්සේ අපි කතා කරමු මේගොල්ලන්ගේ පවුල් සංස්ථාව පිළිබඳව. ශත වර්ෂයකට වැඩි කාලයක් තිස්සේ පිළිගන්නේ ඩයිනෝසරයන් යනු සැබවින්ම යහපත් මව්පියන් ලෙස කටයුතු නොකළ හුදකලා සතුන් ලෙස. නමුත් 1970 සහ 1980 ගණන්වලදී සිදු කළ සොයා ගැනීම් මගින් ඔවුන් වඩාත් සංකීර්ණ සමාජ හැතිරීම් තිබූ බව අනාවරණය විය. මයසෝරා යනු මීට වසර මිලියන 77කට පෙර ජීවත් වූ බවට විශ්වාස කරන ශාකභක්ෂක ඩයිනෝසරයෙකි. මයසෝරා යනු ග්‍රීක සහ ලතින් භාෂාවෙන් හොඳ පසුගිය ඔක්තෝබර් මාසයේදී සයන්ටිෆික් රිපෝර්ට්ස් සංග්‍රහය විසින් ප්‍රකාශයට පත් කළ ලද වඩාත් මෑත අධ්‍යයනයක් හෙළිදරව් කළේ වසර මිලියන 193කට පෙර ජීවත් වූ ඩයිනෝසරයා රංචු වශයෙන් සංවිධානය වී ඔවුන්ගේ පැටව් පෝෂණය කර ඇති බව. ඉතින් මෙමගින් අපිට හැඟී යනවා මේ ටිරානසෝරස් රෙක්ස් නැත්තම් ටීරෙක්ස් කියන ඩයිනෝසරයන්ද තමන්ගේ පවුල් සංස්ථාව ඉතාම සංකීර්ණ ලෙස තම මනා ලෙස ගොඩනගාගෙන තිබූ බව. වර්තමානය වන විට අපට ඩයිනෝසරයන් ගැන හොඳ අවබෝධයක් ලැබී තිබේ. අවම වශයෙන් සමහර ඩයිනෝසරයන් හොඳ මව්පියන් බව අපි දන්නවා. දැන් මේ කතා කරපු මයසෝරස් සහ ටීරෙක්ස් සහ ඒ වගේ තවත් ඩයිනෝසරයන් ඉන්නවා. ආචාර්ය ඩී ජියාකෝමෝ පවසන්නේ තමන්ගේ දරුවන් බලාගත් ඩයිනෝසරයන් පිළිබඳව වාර්තා වී ඇති බව. මව්පියන් ලෙස කටයුතු කළ වෙනත් විශේෂයන්ද සිටිනවා. ඇලෝසෝරස් වැනි විලෝපිකයන්ට ඊට ඇතුළත්. ඇත්ත වශයෙන්ම සිටිපටි ඔස්මෝලොක්සේ නම් ඩයිනෝසරයා බිග් මාමා යන අනුවන්තනාවෙන් පවා හැඳින්වෙනවා. ඌ හමුනේ උගේ බිත්තර වලට උඩින් හිඳගෙන ඒවා ආරක්ෂා කරමින් සිටි ඉරියව්වේ. ඉතින් ටීරෙක්ස්ත් මේ කාලෙ වෙද්දි බිත්තර දැම්මේ. ඉතින් අපිට සුළු හෝ නිගමනයකට එන්න පුළුවන් ටීරෙක්ස්ලා තමන්ගේ පැටව් ඉතාම ක්‍රමානුකූලව ආරක්ෂා කිරීමේ කර්තව්‍යයේ නියැලෙන බව. ඉතින් මං මේ වීඩියෝ එක මෙතනින් නතර කරනවා. මං හිතනවා ඔයාලා බලාපොරොත්තු වුණ විදිහේ තොරතුරු ටිකක් මෙන්න මේ ටීරෙක්ස් ගැන ඔයාලට දැනගන්න හම්බෙන්නේ නැති කියලා. ඉතින් වීඩියෝ එක හොඳට ලයික් කරන්න. මේ වීඩියෝ එක ඇතුලේ මගේ ලොකු මහන්සියක් තියෙනවා. එන්න ඒ හින්දා මේ වීඩියෝ එක ඔයා බලලා හොඳයි නම් තව කෙනෙකුටත් බලන්න ෂෙයා කරන්න. වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා යටින් කමෙන්ට් කරගෙන යන්න. හරි. අපි ගිහින් එන්නම්. සුබ දවසක් ඔයාලා හැම